තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඇත්තෙන්ම පුදුම සහගත වැඩක් මම මේ පෙන්වන්න යන්නේ. බැලු බැලමට පේන්නේ මේ බිම එල්ලන කාපට් එකක්. මම මේක රැවටුණා. මේ සත්‍ය මේක ඇත්තටම මට තියෙන මේ කාපට් එක කියලා ඒ කාපට් එකක් නෙවෙයි. මේ තමයි අපි බීම බීලා. ඒ කියන්නේ බෝතල් වල බීම බීලා බීම වල බෝතල් වල විදුලි බෝතල් වල මූඩිනේ. මේ බලන්න මමත් රැවටුණා. මේ මොනවද කියලා ඔයාලට පේනවද මේ ලයන් නානා ප්‍රකාර කම්පැනි වල බීම වර්ග වල මේ මූඩි ස්මැක් තියෙනවා. එතකොට අලියා බීම ඒ වගේ කම්පැනි ගන්නාපු මූඩි මේ වෙළඳසැලේ ආදරේ අම්මා එකතු කරලා යන්තම් වලින් කිලෝ ගණන් ගෙනල්ලා ඒ කට්ටිය විසින් කරපු නිර්මාණයක් මේ සුන්දර මේ සිද්ධි අපි දකින්නේ කුරුණෑගල ගණේවත්ත ඉරිපිටිය ගණේවත්ත කියන ප්‍රදේශයේ සුන්දර වෙළඳසැලකින් ඇත්තටම මමත් මේ දැනගත්තේ මේ හකදම ටොනික් මූඩි කියලා විදුලි බෝතල් වල මූඩි ලංකාවේ කොහෙවත් මම නම් මෙහෙම දැකලා නැහැ. අනේ බලන්න. මේ සුන්දර බහුවකුත් ඉන්නවා ඒක උඩ. මේ බලන්න මූඩි කීයක්ද? ලක්ෂ ගණක් මූඩි ඇති නේද? ඈ? බලන්න ඇත්තටම මේ වගේ නිර්මාණයක් කොහෙවත් මම නම් දැකලා නැහැ. මගේ මේ වයසට සුන්දර නිර්මාණයක්. මේ හිටවන්නේ කොහොමද? මැටි ගාලා මැටි උඩ තියලා තලන්න ඕනේ. මැටි උඩ තියලා තලන්න ඕනේ. මේ දැනුත් ඔය මං කරගෙන ගියේ. එහෙමද? දැන් අලෝකික. මේ සුන්දර නිර්මාණයේ හිමිකරු මේ ඉන්නේ. ඔයාලා බලන්න මුළු ලංකාවටම මේ වගේ නිර්මාණ මේ තමයි හිමිකරු. නිර්මාතෘ. මේ නිර්මාතෘ මේ ඉන්නේ. මේ වෙළඳසැලේ අයිතිකාර නෝනා. බලන්න ලස්සන. බැලුමට පේන්නේ කාපට් එකක්. පටල අත නන්නේද? ඔව් ලස්සනයි. ඇත්තටම ලස්සනයි. දැන් හැමෝම කරන්න පුරුදු වෙද්ද දන්නේ. කරන්නේ නැහැ. මැටි ගෙවල් නැහැ නේද? මැටි ගෙවල් නැහැ නේ. කරන්නේ කවුරුවා. මේ ලංකාවේම මයි කඩේ තමයි. කඩේ තමයි නේ. කොහෙවත්ම නෑ ලංකාවේ. අපි තොච්චර කඩවල බයි නම් මේ දැක්කමනේ. කිසිම තැනක නෑ. ඉච්චි වලටත් ගහනවා පොඩි උන් ගලවනවා. කිසිම තැනක නෑ. මේ බලන්න මේ නිර්මාණ. ඒකක් කියන්නේ අපි දැන් ගවල් කෑ.